අද වෙරළු ගහේ වෙරළු ටිකක් කඩාගත්ත අච්චාරු දාගන්න. හරි මම තමයි අපේ ෂූට් එක කරන බොස්. Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් vlogs දෙක එකට බට් කරනවා. ඉතින් ඔන්න අද day vlog එකක් අද අපි දින කොහෙවත් යන්නේ නැහැ. ගෙදර තමයි ඉඳි හිතාගෙන ඉන්නේ දැනට. ඉතින් මේ ලිදියා නැගිට ගම චමෝත් ගියා පෙට්‍රල් ටිකක් අරන් එන්න. අද වත්තේ තනකොළ ටික කපලා පොඩි මල් පෝච්චි වගේ එකකුත් ගෙනාම පැල ටික හිටවලා ඉතින් ඒ වැඩ ටික කරන්න තියෙනවා. අද බලමු මොකද වෙන්නේ කියලා. උදේම ඉතින් තේක හදලා තේක බිව්වා. දැන් එහා එනකන් ඉන්නේ. මේ අපේ වත්ත. ඉතින් දැන් මේකේ තනකොළ ටික කපලා එළියෙත් පොඩ්ඩක් පාරේ හැපැත්තේ කපලා මේ පෝච්චි මේ වගේ ලොකු පෝච්චි මේ තියෙන පොඩි පැලවලට දාන්න හිතාගෙන ඉන්නවා. තාම අපි තීන්ත මුකුත් ගාලා නැහැ. ඒව හිමීට කරගන්න ඕනේ ඉතින්. මෙයා මල් පෝච්චි වගේක් අරන් එනවා ගෙදරට. මෙන්න මේ පෝච්චි ටික තමයි ගෙනල්ලා තියෙන්නේ. හතරමයි තිබිලා තියෙන අපේ ගෙවල් පැත්තේ එකක් නේ. තිබිලා තියෙන්නේ. ඉතින් දැන් ආයේ ත්‍රිවිල් එකේ ගියා බයික් එක අරන් එන්නම් කියලා. හතරමයි තිබිලා තියෙන්නේ. දැන් ලස්සනට හදනවා අපි දෙන්න. එයා තනකොළ කපන්න ගත්තා. දැන් බත් කන්න ඕනේ. යාට කවන්ඩලු බත් දැන් බත් කවන්න. මේක තමයි දවල් කෑමික. දැන් ඉතියාට කවන්ඩලු යාවත්තේ වැඩනේ. ඉතින් කන ගමන් යා වැඩ. Hey guys, 1x කියලා සයිට් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඒ කියන්නේ ක්‍රිකට් මැච් වල දේවල් ගෙස් කරලා වටිනා මුදල් තෑගි දිනා ගන්න. ඒ වගේම වටිනා ගිෆ්ට් දිනා ගන්නත් පුළුවන්. මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට වටිනා බෝනස් මුදලකුත් හම්බ වෙනවා. එහෙනම් ඔයාලා try කරලා බලන්න. බබා එවුණා. thank you again. නද වෙරළු ගහේ වෙරළු ටිකක් කඩාගත්ත අච්චාරු දාගන්න. තියෙන අපේ වෙරළු ගහ. දැන් අච්චාරුවක් දාගන්න යන්නේ. අච්චාරු කියන්නේ තම්බනවා. තම්බලා ගොඩාරියක් තියෙනවා. මං ඒ කවලේ හිතාගෙන හිටියේ අනේ කවදා හරි අපේ ගෙදර වෙරළු ගහ තිබුණොත් මං හැමදාම කනවා කියලා. දැන් ඒක ඇස්පනා පිටම තියෙනවා මේ. ගේ මෙහෙම නම් මෙහෙම වෙරළු ගහ. හායි යාළුවනි කොහොමද ඉතින් ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඔන්න ඉතින් දැන් තමයි මම voice එක දාන්නේ. අපි ඉතින් ඔහොම day vlog එක ඉවර වෙලා අන්තිමට අපේ අම්මලා අපේ ගෙදර එනවා කොරෑ කෑමට. ඉතින් අපි පස්සේ යාලේ නිහාල් එකකින් කෑම එක වර්ගින් අරගෙන අපි ගෙදර ගියා. ඒ වගේම මෙයාලගේ අයියගේ බබත් ආවා අපේ ගෙදරට. ඇවිත් යන්න රෑ. ඉතින් එයා කාලා ඔන්න dance එකක් දානවා බලා ගන්නකො එයාගේ dance එක. ආ දැන් කැරකෙන්න පොඩ්ඩක් කැරකෙන්න. ආ ඒක නරන විදියට දැන්. ඔන්න තවත් දවසක්. ඉතින් ඔන්න උදේට කන්න යන්නේ යාළුවනේ. මේ දවස්වල vlog දාද්දී දවස් එක දවසෙම වෙන දේවල් නෙමෙයි දවස් දෙක තුනේම දාන්න වෙනවා. මොකද වීඩියෝ කරන්න අමතක වෙනවා. ඇත්තටම කිව්වා. ඉතින් මම ඒක ඔක්කොම කොහොම හරි කරලා සෙට් කරලා දාන්න. ඉතින් ඔන්න දැන් උදේට කන්න යන්නේ. අද අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න යන්න හිතන් ඉන්නවා. KFC යන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ වැඩ ටිකත් එක්ක හදමු කොහොම වෙයිද කියලා බලමු. සුපුරුදු පරිදි බයික් එක යන ගමන් එනවා. හරි ඉතින් ඔන්න අපි දෙන ෆිල්ම් එකක් බලන්න යන්න තමයි හදන්නේ. ඒ යන ගමන් අපි යක්කල දන්න යක්කල සැලොන් එකක් තියෙනවා නිෂි කියලා. එයාක් අපේ යාළුවෙක්. ඉතින් යාවත් හම්බෙලා යාලා සැලොන් එකට ගොඩ වෙලා තමයි අපි ගියේ. ඉතින් ඔන්න අපි ආවා ගම්පහ ෆිල්ම් හෝල් එකට. ඒකේ නම රීගල්. ඔව්.
රීගල් එකට ආවේ අපි වාලම්පුරි බලන්න. මරුම ෆිල්ම් එකක් තමයි යාළුවනේ. ඔයාලා බලලා නැත්තම් ඉක්මනට ගිහින් බලන්න මාරම ලස්සනයි ඉතින්. හිතාගන්න බැරි විදිහට තමයි අන්තිමට කියවරෙන් ඉතින් ඇත්ත වාලම්පුරිය ගැන කියන්නේ. ඒක ඉතින් හැමෝටම පොදුයි. දැන් මම මේකේ කතාව කිව්වොත් වැඩක් නැහැ නේ. ඉතින් ඔයාලා බලන්නකෝ. අද මොකද්ද බලන්නේ නෙළුම් පුළු නේද වාලම්පුරිය? ඌලන් වාරි. වාලම්පුරි. අරක බලමු. හරි ඉතින් කොහෙ ගියත් අපි දෙන්නට කන බනේ තියෙනවා නිතනිය පොප්කෝන් උයි චයිනීස් රෝල්ස් තියෙනවා කියලා ඒවත් ගත්තා. ඉතින් ෆිල්ම් එක පටන් ගත්ත වෙලේ මෙයා පොප්කෝන් එක කනවා මටත් කනක් ඇහිඳ නැහැ. ඉතින් මම බැරි මෙතන පොප්කෝන් එක අරගෙන පුටු යටින් තියාගත්තා. ඊට පස්සේ ආයෙ මතක් හරියදී අනේ දෙන්නකෝ කියලා අරගෙන කනවා චර ගාලා යකා නගිනවා. ඉතින් හැමදාම නෑ නේ. ඉතින් පවුනේ ආගේ ෆන් එක ගන්න එපා කියලා සද්ද නොකර හිටියා. ඉතින් දෙපා අවසක පාඩන් වහලු සතුරන් මාලිගාවෙන් පිටත කඳ ස්විමින් පූල් එක ඊට පස්සේ මම ගන්නවා වැඩට එකම එක ඊට පස්සේ චූටි බ්‍රේක් එකක් තිබ්බා. ඒකේ අපි මුකුත් කෑවේ බිව්වේ නැහැ. ඉතින් ගෙනිච්ච ඒවා තිබ්බ නිසා ඒව කකා හිටියා. අපි හිතුවා ගෙදර යන ගමන් KFC එකකින් චිකන් බකට් එකක් අරන් යනවා කියලා. මොකද එදා ඔෆර් එකක් තිබ්බා. 8 piece වලට දෙනවා ෆ්‍රී බකට් එකක් 8 pieceම. ඉතින් ඔන්න ගෙදර ආවා. උබි පිච්චි 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 Tiki pisi. Piligani gita de kope. Piligani gita ape. කොලම ඔක්කොම එළිය දාගෙන හැමදාම ඉන්නව වුණා. අය විකාර බල්ලෙක් මේ අපිට ඉන්නේ ඇත්තමයි. මෙහෙම ඉන්නවද කියන්නකො පුක එළිය දාගෙන. කිසි පුතේ අන්න හදිනොත් යනවාද උදාට තියෙනලා. කොලම මණ්ඩ දෙයනේ. කොහෙද යන්නේ? හරි ඉතින් ඒ චිකන් බකට් එක අරන් ගියේ අපේ ගෙදර අපේ අම්මලා ගෙදර. ඊට පස්සේ ඔන්න අපි දෙන්න ගත්ත ගෙදරට තමයි ඔය දැන් ආවේ. අපි ඉතින් අපේ ගෙදර වැඩිය රැඳෙන්නේ නැහැ. එහෙම යනවා. ඉතින් එහි ගිහිල්ලා ඔන්න රැට කෑවා. කාලා මහ රෑ අපිට අච්චාරු බඩගින්නක් ඇවිල්ලා බඩගින්නක් කියන්නේ පෙරේතකමක් ඇවිල්ලා රෑ තම්බලෙලි ලිපක් මේව කළා පොඩියට නිකන් සීනි වැඩිපුර දාලා අච්චාරුවකුත් හදාගත්තා ඉතින්. හරි ඉතින් ඔහොම තමයි දවස් දෙකේව ටික උනේ. එන ඊළඟ ව්ලොග් එකේ හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.